සාමාන්‍යයෙන් ජීවිතේ හැමෝටම නොඑක් ප්‍රශ්න ගැටලු වලට මුහුණ දෙන්න වෙනවා. නැත්තම් බිඳ වැටීම් බාධා වලට ලක් වෙන්න වෙනවා. ඇත්තටම මේ ප්‍රශ්න වලට ඔබ ඉක්මන් වෙලා උත්තර දෙන්න ගියාම සමහරලාට ඒ ප්‍රශ්නේ තව දුරට නැත්නම් වෙනත් පැත්තකට එක්ක වැඩි වෙන්න පුළුවන් නැත්නම් වෙනත් පැත්තකට යන්න පුළුවන්. අපිට ඉක්මන් වෙලා තීන්දුව ගන්න අවස්ථා තියෙනව නැතුව නෙවෙයි. නමුත් බොහෝ ගැටලු වලට විසඳුම් සොයනකොට අපි ඉක්මන් වෙලා කලබල වෙලා දෙන උත්තර සමහරලාට ඒක භාග උත්තර වෙන්න පුළුවන්. එම ගැටලුවට නියම විසඳුම නොවේ කියලායි මට හිතෙන්නේ. ඇත්තටම අපි පොඩ්ඩක් ඉවසිල්ලෙන් හිටියොත් මේ ගැටලු වලට ගැළපෙන නියම උත්තරේ කාලය විසින් ලබා දෙනවා. ඇත්තටම කාලය විසින් ලබා දෙන උත්තර තමයි අපි ඉක්මන් වෙලා දෙන පිළිතුරු වලට වැඩිය ඇත්තටම ගැළපෙන්නේ. ප්‍රශ්නයක් තියෙන අර අපි පුරුද්දට වගේ අපි පොඩ්ඩක් නොයොසිලිමත් භාවයක් සාමාන්‍ය පුද්ගලයා තුළ පවතිනවා. එම නිසා අපි හැම දෙයකම පොඩ්ඩක් අපිට පිළිතුරු දෙනකොට මේ අපි හරි ඉක්මන් අපි කලබලකාරී ටිකක් නොසන්සුන්. ඉතින් ඔබ හිතලා බලන්න බොහෝ වෙලාවට ඔබගේ බොහෝ ගැටලු වලට නියම පිළිතුරු සපයන්න කාලය. ඉතින් කාලයටත් ඉඩ දීලා බලන්න.